හදිස්සියකට එළියට යන්න හදද්දී හොඳටම වහින්න ගත්තොත් අපි හැමෝම මුලින්ම කරන්නේ මොකද්ද? එක්ක Uber එකක් නැත්නම් Picme එකක් දාන්න හදනව නේද? හැබැයි ඇප් එක ඕපන් කරපු ගමන් ඇඟ කිලිපොලා යනව නේද? සාමාන්‍ය රුපියල් 500ට යන ගමනට රුපියල් 1200ක් 1500ක් වෙන්නත්දී. ඇයි මේ වැස්ස වෙලාවට විතර මේ ඇප් දෙකේ ගණන් මේ තරම් ඩබල් ට්‍රිපල් වෙන්නේ? මේකෙන් බේරිලා ලාභයට 6ක් යන ක්‍රමයක් නැද්ද? අද අපි කතා කරන්නේ ලංකාවේ වැඩිපුරම රණ්ඩු ඇති වෙන මාතෘකාවක් වන Uber සහ Picme ගැනයි. වීඩියෝව ඉවර වෙනකම්ම බලන්න. අන්තිමට කියන උපක්‍රම ටික ඔයාගේ මුදල් ගොඩක් ඉතුරු කරයි. Uber කියන්නේ ලෝකේ පුරාම තියෙන සුපිරි ඇමරිකන් සමාගමක්. Picme කියන්නේ අපේම ලංකාවේ නිර්මාණයක්. මේ ඇප් දෙකේම තියෙන සමානකම් තමයි දෙකෙන්ම අපිට ටුක් ටුක්, කාර්ස්, බයික්ස්, ෆ්ලෙක්ස් වගේ ඕනෑම වාහනයක් තෝරගන්න පුළුවන්. දෙකේම GPS මැප් එක හරහා යන මාර්ගය බලා ගන්න සහ ආරක්ෂාව සඳහා ලයිව් ලොකේෂන් එක ෂෙයා කරන්න පුළුවන්. හැබැයි මේ දෙක ක්‍රියාත්මක වෙන විදිහේ පොඩි වෙනස්කම් තියෙනවා. Uber app එකේ UI එක හරිම සරලයි. පාවිච්චි කරන්න ලෙහෙසියි. ගොඩක් වෙලාවට කොළඹ ඇතුළත Uber මිල ගණන් සසඳන විට යම් වාසියක් තියෙනවා. හැබැයි කොළඹෙන් පිටතදී Picme එකට තමයි ලොකුම මාකට් ෂෙයා එක සහ වැඩිම වාහන ප්‍රමාණයක් තියෙන්නේ. Picme එකේ වාසිය තමයි සිංහලෙන් පවා කස්ටමර් සපෝට් ලබා ගන්න පුළුවන් වීම. හැබැයි මෑතකදී නම් Picme එකේ හඳුන්වා දීපු බිල්ඩින් සිස්ටම් එක නිසා සමහර පාරිභෝගිකයන්ට සාමාන්‍ය ගාස්තුවට වඩා වැඩි මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් එමු අපේ ප්‍රධාන මාතෘකාවට. ඇයි වැස්ස වෙලාවට සහ පීක් හවර්ස් වලදී ගණන් අහස උසට යන්නේ? මේකට කියන්නේ සර්ජ් ප්‍රයිසිං නැත්නම් හයි ඩිමාන්ඩ් ප්‍රයිසිං කියලා. මේක කරන්නේ ඩ්‍රයිවර්ස්ලා නෙවෙයි, ඇප් එකේ තියෙන ඇල්ගොරිතම් එකෙන්. වැස්ස වෙලාවට පාරේ ඉන්න සෙනග සහ රයිඩ් ඉල්ලන ප්‍රමාණය, ඒ කියන්නේ ඩිමාන්ඩ් සීග්‍රේන් වැඩි වෙනවා. හැබැයි වහින නිසා ත්‍රී වීල් බයික් ඩ්‍රයිවර්ස්ලා හය යන්න කැමති නෑ. එතකොට වාහන ප්‍රමාණය, ඒ කියන්නේ සප්ලයි අඩු වෙනවා. මේ සැපයුම සහ ඉල්ලුම අතර තියෙන වෙනස පියවන්න රියදුරන්ව පාරට ගෙන්න ගන්න ඇප් සමාගම් ස්වයංක්‍රීයවම මිල ගණන් වැඩි කරනවා. එහෙනම් මේ වගේ වෙලාවක අපේ අතේ ඇති මුදල ඉතුරු කරගන්නේ කොහොමද? කවදාවත් එක ඇප් එකක් විතරක් බලන්න එපා. Uber සහ Picme ඇප් දෙකේම එකම වෙලාවෙ මිල ගණන් සසඳන්න. එකක සර්ච් වෙද්දී අනිකේ සාමාන්‍ය මිල වෙන්න පුළුවන්. ටුක් ටුක් විතරක්ම බලන්න එපා. සමහර වෙලාවට වැස්ස වෙලාවට ටුක් එකේ මිල සර්ච් වෙලා ෆ්ලෙක්ස් හෝ මිනි කාර් එකක මිල ඊට වඩා අඩු වෙන්න පුළුවන්. විනාඩි 5ක් හෝ 10ක් රැඳී සිටින්න. තද වැස්ස පොඩ්ඩක් අඩු වූ සැනින් හරි ඩිමාන්ඩ් එක අඩු වූ සැනින් හරි මිල ගණන් ආයෙත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. කාඩ් පේමන්ට් දාලා වාහනයක් එන්නේ නැත්නම් කෑෂ් දාලා try කරන්න. වැස්ස වෙලාවට රියදුරන් අතට මුදල් ලැබෙන කෑෂ් රයිඩ් තෝරගන්න වැඩි නැඹුරුවක් දක්වනවා. ඉතින් ඔයාලා වැස්ස වෙලාවට වැඩිපුරම පාවිච්චි කරන්නේ Uberද එහෙම නැත්නම් Picmeද? ඔයාලගේ අත්දැකීම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතමු. අනිවාර්යයෙන්ම ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න.